හීනයක්ද මේ? නෑ මේ අපේ සතුට. ඉතින් ආයෙත් පාරක් ඔයාලව බලලා යන්න ආවා. ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා නේද? ඉතින් අපේ වීඩියෝස් පිළිවෙලට බලාගෙන ආවනම් ඔයාලා දන්නවා අද අපිට මොනවද කරන්න තියෙන්නේ කියලා. ඉතින් අද මේ අපි කම්බි බඳලා කම්බි බේස් වල ඇතුළට දාලා දැන් ඊළඟට තියෙන්නේ මේ බේස් වල ඇතුළට කොන්ක්‍රීට් දාන්න. කලින් සැරේ කිව්වා මතක ඇති අඟල් 3ක් කොන්ක්‍රීට් එක දාලා ඊට උඩින් තමයි කම්බි දැම්මේ. දැන් කම්බි වලටත් උඩින් ආපහු සැරයක් අඟල් 9ක් වෙනකන් අපි කොන්ක්‍රීට් එක දාගන්න ඕනේ. ඉතින් ඇත්තටම කලින් කරපු වැඩ අමාරුයි වගේ දැනුණාට දැන් හිතෙනවා මේ වැඩේ තමයි අමාරුම කියලා. බලාගෙන යනකොට ලේසි වැඩක් නැහැ. ඔක්කොම අමාරු වැඩ තමයි තියෙන්නේ. අපි ඉතින් කාන්තාව විදිහට ගෙදර ඉන්නකොට නම් ගෙදර වැඩ ටික චණ්ඩියෝ වගේ කරනවනේ. ඉතින් මේ වගේ වැඩක් කරන්න ආවම තමයි ඒ චණ්ඩිකම් හරියන්නේ නැහැ කියලා හිතෙන්නේ. ඇත්තටම මේවා බලාගෙන ඉන්න තරම් ගොඩක් ලේසි නැහැ. මම හිතුවේ ඇත්තටම මට මේ වැඩේ පුළුවන් කියලා. එහෙමයි කියලා ඉතින් මං අතෑරියෙත් නැහැ. ඇත්තටම ඉතින් අපේ පුංචි කූඩුවේ අත්තිවාරම් වැටෙන්නේ සිමෙන්ති කොන්ක්‍රීට් වලින් විතරක් නෙවෙයි. අපි දෙන්න එකතු වෙලා විඳින මේ වගේ පුංචි පුංචි සතුටු හිනාවල් වලින්. ඇත්තටම දැනට මට තාම කොන්ක්‍රීට් අනන්න බෑ. හැබැයි එයාගේ හිනාව මැද්දේ මම ඒකත් ඉගෙන ගන්නවා. දාඩිය මහන්සිය මැද්දේ වුණත් අපිට hina වෙන්න පුළුවන් නම් අන්න එතන තමයි සැබෑ සතුට තියෙන්නේ. මගේ මේ පුංචි උත්සාහය එයාට විහිළුවක් වුණාට ඒ විහිළුව ඇතුලේ තියෙන ආදරය මට ගොඩක් වටිනවා. සමහරව අහනවා මෙච්චර මහන්සි වෙන්න පුළුවන්ද කියලා. පුළුවන්. ඒ මහන්සිය පිටිපස්සේ තියෙන්නේ තමන්ගේම කියලා දෙයක් ගොඩනගන අභිමානය නම් අවුවට කර වුණත් දාඩියෙන් තෙත් වුණත් අපි දෙන්න එකතු වෙලා hina වෙවි මේ කරන්නේ අපේ දරුවන්ට ලස්සන හෙටක් හදන්න වගේම අපේ ආදරේ කැදැල්ල අපේ අතින්ම නිර්මාණය කරන්න. ඇත්තටම කිව්වොත් හරි මහන්සි. හැබැයි ඒ මහන්සිය ඇතුලේ තියෙන නිදහස වෙන කොහෙන්වත් ගන්න බෑ. කෙනෙක්ට කියන්න පුළුවන් මොකටද මේ තරම් දුක් විඳින්නේ කියලා. හැබැයි ඒ අයට නොපෙනෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි අපේ මත්වලින් මේ වගේ හීනයක් ගොඩනගද්දී දැනෙන අභිමානය. ඇඟට දැනෙන මහන්සියට වඩා එකට වැඩ කරද්දී අපේ හිතට දැනෙන සතුට වැඩි. දාඩිය බින්දු වැටුණත් අපේ මූණේ හිනාව තියෙන්නේ අන්න ඒ නිසයි. සිමෙන්ති කොට්ටේ අම්මද අල්ලලා දෙන්නේ. කොට්ටෙත් මදි වෙයිද මන්ද?
උදේ අවුවට පිච්චෙදී දැනෙන දැවිල්ල හවස් වෙද්දී සතුටක් වෙනවා. ඒක තමයි මම හිතන්නේ ආදරේ. මේ අත් දෙක දැන් ඉස්සර වගේ සිනිඳු නැහැ. කරගැට ඇවිත් සිමෙන්ති දූවිලි වැදිලා රළු වෙලා. හැබැයි මේ රළු වුණු අත් දෙකෙන් අල්ලගන්න අපේ අනාගතය හරිම සිනිඳුයි කියලායි මට හිතෙන්නේ. අපි පුංචි කාලේ සෙල්ලම් ගෙවල් හැදුවා. ඒත් අද මේ හදන්නේ සෙල්ලම් ගෙයක් නෙවෙයි. අපේම ඩාඩිය මහන්සියෙන් ගොඩනගන ඇත්තම ඇත්ත මාලිගාවක්. ඉතින් මේ එක වලකට සිමෙන්ති කොට්ටයක් දාලා අනාගත්තු ඒවා තමයි දාන්න ඕනේ. කියන්නේ දැනට කලින් අඟල් 3කුත් දාලා තිබුණානේ. දැනට සිමෙන්ති කොට්ට 1.5ක කොන්ක්‍රීට් දාලා තියෙනවා. ඉතින් හැම වලකටම මෙහෙම දාන්න ඕනේ අපි. ඒ කියන්නේ වලවල් 17කට. ජීවිතේ වගකීම් කියන්නේ හරි පුදුම දෙයක්. ඒ දේවල් කරට ගත්තාම මහන්සි දැනෙනවා තමයි. ඒත් ඒ මහන්සිය ASCII තමන්ගේම කියලා දෙයක් ගොඩ නැගෙනවා දකිද්දි දැනෙන සතුට වචන වලට පෙරලන්න බෑ. මේ වගකීම අපිට බරක් නෙවෙයි. මේ අපේ ලොකුම සතුට. ගොඩක් දෙනෙක් හිතන්නේ වගකීම් කියන්නේ හිරවීමක් කියලා. හැබැයි අපි දෙන්නට නම් වගකීම් කියන්නේ අපේ හීනවලට පියාපත් ලැබෙන තැන. මේ දාඩිය බින්දුව වැටෙද්දිත් අපි hina වෙන්නේ අපි අද මේ කරන කැපකිරීම අපේ හෙට දවස ලස්සන කරනවා කියලා අපි දෙන්න දන්න නිසායි. දැන් නම් ඉතින් රෑ වේගෙනයි එන්නේ ටික ටික. මොකද කරන්නේ? වෙලාව 6:34. 34. ඒ ළඟ හින්දානේ වලවල් ළඟයිනේ. ඈත වුණාම ටිකක් වෙලා යයි. නේද? ඉතින් මේ වැඩ රාජකාරී මැද්දේ දූලගේ වැඩ කටයුතුත් කරන්න ඕනේ. ඒ වගේම ගෙදර උයන පිහින වැඩත් කරන්න ඕනේ. දැන් යන ගමන් අපි කෙලින්ම යන්නේ සමුද්‍රා බුක් ෂොප් එකට. මොකද ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි එකකුත් එක්ක තවත් පොඩි බඩු වගයක් ගන්න තියෙනවා. දූගේ ස්කෝල් එකේ වැඩ වගයක් කරලා දෙන්න.
නමද කිව්වා? ගෙදර ආව ගමන් ඉක්මනට රෑ කෑම ටික ලෑස්ති කරා. මං ඒ ටික හදනකම් හස්බන්ඩ් දූලගේ ස්කූල් එකේ වැඩ ටික කරලා දෙන්න පටන් ගත්තා. ඉක්මනට හදලා කොහොම හරි 8 වෙනකොට මගේ පැටව ටිකට කන්න දුන්නා. කොහොම හරි මේ වැඩ ඔක්කොම ඉවර වෙනකොට 11ට කිට්ටුයි. ඉතින් මෙන්න මේ රැබිට් ඉන්න බොක්ස් එක තමයි අද දෝලට ගෙනියන්න හස්බන්ඩ් හැදුවේ. ආව දෙන්න. ඉතින් එහෙනම් අදට ගෙහින් යන්න ආයෙත් ඉක්මනින් වීඩියෝ එකක් කරන් එන්නම්.